පොඩි දෙයක් ගැන කියන්න හිතුණා. ඇදුම ගැන විවිධ වයස්වල. එතකොට මේ අයගෙන් ගොඩක් මම දැකලා තියෙන කාරණයක් තමයි මේ ඇදුම නැත්තම් මීස් එක වැඩි වෙලා එන අය හරියට තමන්ගේ ඉන්හෙලර්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඒතුව තමයි සමහර අයගේ නොදැනුවත්කම සහ සමහර අය හිතනවා මේව පාවිච්චි කරාම මේවට ඇඩික්ට් වෙනවා කියලා. සමහර අයට කෙටි කාලයක් මේ ඉන්හෙලර්ස් පාවිච්චි කරලා එතනින් පස්සේ ඉන්හෙලර්ස් භාවිතය නවත්තන්න පුළුවන්. නමුත් සමහර අයට ජීවිත කාලෙම මේක අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා. ඒ ඉන්හෙලර් එකේ ප්‍රශ්නයක් නිසා ඒකට ඇඩික්ට් වීමක් නෙමෙයි. මේක මේ රෝගයේ ස්වභාවය. දැන් ඇදුම නැත්තම් වීසින් කියන එක අපි ගත්තාම වෙන්නේ අපේ ශ්වසන මාර්ගයේ තියෙන වාතය ගෙන යන නල නැත්තම් ශ්වසන මාර්ගයේ බිත්ති ඉදිමීමක් තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. සමහර අයට දූවිල්ල නිසා, සීතල කාලගුණය නිසා, සීතල දෙයක් කෑවහම බිව්වහම, සොරතල් සතුන්ගේ රෝම වගේ දේවල් නිසා, දොර වලින් එන දුම, ලිපෙන් එන දුම, ඇදුම වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ කාගේ වුණත් වෙන්නේ ශ්වසන මාර්ගයේ බිත්තිවල ඉදිමීමක් සිද්ධ වෙන එක නිසා වාතය ගමන් කරන්න තියෙන සිදුරේ ප්‍රමාණය කුඩා වෙනවා. එතකොට එහෙම වුණාම මේක ඇතුලෙන් මේ හුලං යන්නේ නැති වෙනවා. එතකොට මේ හුලං යන්නේ නැති වුණාම තමයි මේ හුස්ම ගැනීමේ අපහසුතාවය එන්නේ අර සද්දෙත් එක්ක. මේකට ප්‍රතිකාරය තමයි ඉන්හෙලර් පාවිච්චි කරන එක. මේ ඉන්හෙලර් වලින් සිද්ධ කරන්නේ එකක් තමයි తాවකාලිකව මේ වාතය ගෙන යන නලයේ ප්‍රමාණය විශාල කරනවා. ඒ වගේ තියේ ඉදිමුම අඩු කරන්න ඖෂධ තියෙනවා. එතකොට මේ දෙකම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ දැන් මේ වෙලාවට හතිය වැඩි වෙලා තියෙනවා නම් ඒක අඩු කරගන්න කෙටි කාලීන සහනයක් ලබා දෙන්න අර ඒ වෙලාවට ශ්වසන මාර්ගය විවෘත කරන බෙහෙත. දීර්ඝ කාලීනව මේ බිත්තියේ ඉදිමුම අඩු කරන්නත් අවශ්‍යයිනේ. ඒ නිසා ඒකට අපි පාවිච්චි කරනවා වෙනම ඉන්හෙලර් වර්ගයක්. ස්තලින් කියන එක නිල් පාට ඉන්හෙලර් කියලා තමයි ගොඩක් අය දන්නේ. බෙක්ලේට් නැත්නම් සෙරොෆ්ලෝ ඒ වගේ ඒවා තියෙනවා. එතකොට මේවා තමයි දීර්ඝ කාලීනව අර බිත්තියේ ඝනකම නැත්නම් ඉදිමුම අඩු කරන්න භාවිතා කරන ඉන්හෙලර්. මේ දෙකම අවශ්‍යයි. දෙකම වැදගත්. ඔබ කැමති වුණත් අකමැති වුණත් ඒ රෝගයේ ස්වභාවය රෝගය පාලනය කරන්න ඉන්හෙලර් අවශ්‍ය වෙනවා. මේ රෝගය තියෙද්දි තමන්ගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි කර ගැනීම සඳහා තමයි අපි මේ ඖෂධ භාවිතා කරන්නේ. ඔබ මේවා හරියට කන්ට්‍රෝල් කරගත්තේ නැති වුණොත් ඔබේ එදිනෙදා වැඩ කටයුතු ටික තමයි කරගන්න බැරි වෙන්නේ. උදාහරණයක් වශයෙන් දැන් අධ්‍යාපනය ලබන වයසේ ඉන්න දරුවෙක් ගත්තහම ඒ දරුවට ඇදුම හතිය හැදුනහම ක්‍රීඩා කරන්න බැරි වෙන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපන කටයුතු සඳහා පාසලට යන්න බැරි වෙන්න පුළුවන්. ඒගේ ජීවිතයේ දියුණුව අඩාල වීම තමයි සිද්ධ වෙන්නේ. පාලනය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේක භයානකම කාරණය තමයි මේ ඖෂධ හරියට පාවිච්චි කරේ නැති වුණොත් ශ්වසන මාර්ගයේ බිත්තිවල තියෙන ඉදිමුම් මේවා ස්ථිරව ඒ විදිහට ඉදිමිලා පවතින්න පුළුවන්. එතකොට මේක වයසත් එක්ක එන්න මේ ශ්වසන අපහසුතාවය වැඩි වෙලා ඔබට මේක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා සහ එතනින් තවත් සංකූලතා තවත් රෝගවලට මේක මාර්ගයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ බොහොම ආදරෙන් ඉල්ලන දේ තමයි ඇදුම නැත්නම් මීස් එක හතියේ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙලා අවශ්‍ය ප්‍රතිකාරය ලබා ගන්න සහ ඒ කියන විදිහට ඒ ප්‍රතිකාර අනුගමනය කරන්න.